Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනත් තියෙනවා වෙනදා කියනවා වගේම super indicators විතරක් use කරලා market එකේ super entries ගන්න පුළුවන් හොඳ strategy එකක්. ඉතින් අපි බලමු මොකද්ද මේ strategy එක කියලා. ඉතින් මේ strategy එකත් කලින් strategy වගේම මම ගොඩ පාරක් back test කරලා හොඳ result තියෙන නිසා තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් අපි වැඩි කතා ඕනේ අපි වීඩියෝට ගිහිල්ලා බලමු මොකද්ද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ strategy කියලා. හරි guys, ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් වලට පොඩි මතක් කිරීමක් කරන්න දෙනවා. ඉතින් ඒ තමයි ඔයා binary view insights අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක set වෙන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝට යමු. ඉතින් guys, වීඩියෝ එක ගැන කතා කරනවා නම් අද මම ඔයාලට කියලා දෙන්නේ indicators දෙකක් විතරක් use කරලා market එකේ හොඳ trade entries ගන්න පුළුවන් හොඳ strategy එකක්. ඉතින් ඔයාලට තනියම market එක analyze කරන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ strategy එක try කරන්න. ඉතින් strategy එක try කරලා ඔයාලට මේ strategy එක set වුණොත් ඔයාලට පුළුවන් තනියම market එකේ entries අරගෙන ඔයාගේ account එක හොඳ ගානකට up කරගන්න පුළුවන්. ඉතින් මේ දවස් ටිකේ අපි හැමදාම strategies ගෙන්නේ ගොඩක් කට්ටියගේ ඉල්ලීමක් මත. ඉතින් මොකද කියනවා නම් ගොඩක් කට්ටිය කියනවා අයියා අපිට හොඳ ස්ට්‍රැටජි එකක් ගෙන්න තනියම ඉන්න ගමන් ට්‍රේඩ් කරන්න ඉන්නේ වගේ දේවල් අපිට ගොඩක් අපේ Telegram එකට මැසේජ් ඇවිල්ලා තිබ්බ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට සතියක් පුරාවට එක දිගට ස්ට්‍රැටජිස් ගොඩක් දාන්නේ. මොකද ඔයාලට සමහරක් වෙලාවට අපි කියන ස්ට්‍රැටජි එකක් ඔයාලට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ස්ට්‍රැටජි ගොඩක් ගෙනාවොත් ඔයාලට ඒ ස්ට්‍රැටජි ගොඩෙන් එක ස්ට්‍රැටජි එකක් හරි ඔයාලට සෙට් වෙන ස්ට්‍රැටජි එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔයාලට එක දිගට සතියක් එක දිගට ස්ට්‍රැටජිස් ගන්න තීරණය කළේ. ඉතින් අපි බලමු අද ගේන ස්ට්‍රැටජි එක මොකක්ද කියලා. ඉතින් මේ ස්ට්‍රැටජි එකටත් අපි වෙනදා විදිහටම ඉන්ඩිකේටර්ස් ටික ඇඩ් කරගෙන ඉමු. ඉතින් ඔයා මුලින්ම මෙතන ඉන්ඩිකේටර්ස් ඇඩ් කරන තැනට ගිහිල්ලා ඔයා මුලින්ම මෙතන 6 එකක් කියන ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒකේ values වල මෙතන deep කියන එක 6කට change කරගන්න ඕනේ ඔයා මේ විදිහට. ඉතින් අනිත් මුකුත් change කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි අනිත් ඉන්ඩිකේටර් එක ඇඩ් කරගමු. ඉතින් ඒකත් අර විදිහටම ඉන්ඩිකේටර් සෙට් කරන තැනට ගිහිල්ලා මෙතන moving average එකක් ඔයා ඇඩ් කරගන්න ඕනේ. ඒකෙත් ඔයා period කියන එක 7කට අඩු කරගන්න. ඉතින් අඩු කරගෙන ඔයා මෙතන color එක වෙන color එකකට change කරගන්න. ඉතින් මම කහ පාටට change කරලා පොඩ්ඩක් මේකේ thickness එක වැඩි කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි guys අපි indicators දෙක ඇඩ් කරගන්නේ. ඉතින් මම මේ විදිහට indicators දෙක ඇඩ් කරගෙන ඉවරනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ මේ විදිහට ලස්සන line දෙකක් යනවා. කහ පාට line එකකුයි රතු පාට line එකකුයි යනවා. ඉතින් ඒ වගේම අපි මේකේ මාකට් එක analyze කරන්න ගන්න time frame එක තමයි 30 seconds time frame. ඉතින් ඔයා මෙතන 1 minute නම් ඉන්නේ. ඔයා 30 seconds වල time frame එක switch කරගන්න ඕන. ඉතින් එහෙම switch කරගෙන අපි trade ගන්නේ 1 minute trade ගන්න. ඉතින් ඔයා trade එක run වෙන time එකට 1 minute select කරලා තියාගන්න. ඉතින් මේ විදිහට තමයි guys අපි indicators add කරගන්න එක සහ chart එක වෙනස් කරගන්න ටික කරන්නේ. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද අපි මේකේ entry point එකක් බලන්න කියලා හරියටම. ඉතින් ඔයා හරියට මේකට අපි ඉතින් ඔයා trade entry එකක් ගන්න ඕන නම් ඔයා මුලින්ම හොඳ coin pair එකක් select කරගන්න එපා. ඉතින් ඔයා coin pair එකක් select කරගද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ තමයි ඔයා select කරගන්න ඕන එක්ක up trend එක යන chart එකක්. එහෙම නැත්නම් down trend එක යන chart එකක්. ඔයා එක ළඟ කියන්නේ market එක උඩට පල්ලට යන්නේ නැතුව මේ consolidate වෙනවා නම් කියන්නේ support and resistance area දෙකක් අතර නිකන් උඩටත් යන්නේ නැතුව යටටත් එනවා නිකන් හරහට වගේ යන chart තියෙනවා නම් ඉන්නේ වගේ chart use කරන්න එපා. මොකද ඒ වගේ chart වලට මේ strategy එක වැඩ කරාට අපිට හොඳ entry එකක් ගන්න අමාරුයි. මොකද අපිට sure shot entry එකක් ගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ chart use කරනකොට මේ වගේ down trend එකක හරි මේ විදිහට up trend එකක වගේ යන market එකක් ඔයා use කරන්න අනිවාර්යෙන්. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද අපි මේකේ entry එකක් ගන්න කියලා. ඉතින් ඔයාලට බලන්න දැන් මම select කරන් ඉන්නේ chart එක සම්පූර්ණ down trend එක යන market එකක් තියෙනින් down trend එක යන market එකේ මේ විදිහට පොඩියට up හැදෙනවා ආයි down එක යනවා චුට්ටක් up වෙනවා ආයි down වෙනවා මේ විදිහට තමයි ලස්සන market එක යන ගමන් තියෙන්නේ. ඉතින් එතකොට අපි trade entry එකක් ගන්න හැම වෙලේම මේ විදිහට line දෙක cross වෙන තැන් වලින් තමයි අපි trade entry එකක් ගන්නෙ. ඉතින් දැන් down trend එකට යන market එක නම් අපි down side එකට තමයි trade entry එක ගන්න ඕන. ඉතින් ඔයා බලන්න මෙතන දැන් market එක චුට්ටක් down වෙලා ආයි චුට්ටක් මේ විදිහට up වෙලා දිනවා. up වෙලා මෙතනින් ආයි line එක cross වෙලා market එකයි down side එකට continue වෙන්න පටන් ගන්න දිනවා. එතකොට ඔයා කරන්න ඕනේ මෙතන line දෙක cross වෙලා candles 3ක් විතර හැදුනට පස්සේ ඊළඟ candle එකෙන් down side එකට trade එකක් ගන්න. ඉතින් ඔයා බලන්න මෙතන candles 3ක් හැදුනට පස්සේ මෙතනින් අපි trade එකට එන්න උනා නම් ගානට market එක පල්ලට ගිහින් තියෙනවා. ඉතින් මේ trade එක win කරනවා. ඉතින් ඒ වගේම මෙතන බලන්න market එක down එකට ඇවිල්ලා මෙතන line එක break කරලා يعني line එක cross වෙලා උඩට candles 3ක් හදනට අපි මෙතනින් up එකක් ගත්තා නම් මේ up එක win කරලා තියෙනවා. ඒ විදිහට තමයි guys අපි down side එකට සහ up side එකට යන trade entries ගන්නෙ. ඉතින් මම ඔයාලට තව market එකක පෙන්නන්නම් ඒ විදිහට trade entry එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම
අප්සයිඩ් එකට යන මාකට් එකක් සිලෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් අප්සයිඩ් එකට යන මාකට් එක වඩ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලයින් දෙක මෙතනින් ක්‍රොස් වෙලා තියෙනවා. ඉතින් ලයින් දෙක ක්‍රොස් වෙලා තිබ්බට පස්සේ කැන්ඩල්ස් තුනක් හැදෙනකන් ඉන්නවා. ඉතින් මේ කැන්ඩල් එක මේ කැන්ඩල් එක මේ කැන්ඩල් එක හැදුනට පස්සේ මේ කැන්ඩල් එකෙන් අපි ඩවුන් අප්සයිඩ් එකට ට්‍රේඩ් එකක් ගත්තා නම් වඩ බලන්න බලන්න ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි guys අප් ට්‍රෙන්ඩ් එකක සහ ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන මාකට් එකක ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න. ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන අප් ට්‍රෙන්ඩ් එක කියන මාකට් එකේ ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙනවා. ඉතින් ලයින් දෙක ක්‍රොස් වෙලා දැන් මෙතනින් ලයින් දෙක ක්‍රොස් වෙලානේ තියෙන්නේ. තව කැන්ඩල්ස් තුනක් හැදෙනකම් බලන් ඉඳලා අපි මෙතනින් ලයිව් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් guys. ඉතින් අපි බලන් ඉමු ට්‍රේඩ් එකට එන්ටර් වෙනවද නැද්ද කියලා. මොකද කියනවනම් මෙතන අඩ අප් ට්‍රෙන්ඩ් එකක් යන්නේ. ඉතින් අප් ට්‍රෙන්ඩ් එකක් යනවනම් මෙතන රතු පාට ලයින් එකෙන් කහ පාට ලයින් එක තමයි බ්‍රේක් වෙන්න ඕනේ. මෙතන එහෙම බ්‍රේක් වෙලා නැහැ. ඒ නිසා මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න එක පොඩ්ඩක් රිස්ක් වගේ. ඒ නිසා මම ඔයාලට දැන් වෙන හොඳ කරන්සි පේ එකක් සිලෙක්ට් කරගෙන ඒකේ ලයිව් වල ට්‍රේඩ් එකක් කරන් පෙන්නන්න. ඉතින් දැන් මම ඔයාලට ට්‍රේඩ් ගන්න විදිය කියලා දුන්නා, කන්ෆර්මේෂන් බලන විදිය කියලා දුන්නා. ඒක නිසා මම හොඳ කරන්සි පේ එකක් සිලෙක්ට් කරන ඒකේ වලට ලයිව් ට්‍රේඩ් එකක් ගන්නන් දැන් මම. හරි guys, ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන USD BRL කියන කරන්සි පෙයා එකේ අප් ට්‍රෙන්ඩ් යන්නේ. ඉතින් අප් ට්‍රෙන්ඩ් එක අපි දන්න විදිහට හැම වෙලෙම එකක තනි කෙලින් මෙහෙම උඩට යන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක අප් වෙනවා පොඩ්ඩක් ඩවුන් වෙනවා. අප් වෙනවා පොඩ්ඩක් ඩවුන් වෙනවා. ඔය විදිහටනේ මාකට් එක යන්නේ. ඉතින් ඒ විදිහට මේ අප් ට්‍රෙන්ඩ් එකේ යන මාකට් එකේ දැන් මෙතන අප් වෙලා ආයි චුට්ටක් ඩවුන් වෙලා ආයි අප් වෙන්න තමයි යන්නේ. ඉතින් අපි දැන් කරන්නේ මෙතන ලයින් දෙකක් ක්‍රොස් වුණානේ. ඒක නිසා අතන අර පල්ලට චුට්ටක් ඩවුන් වෙන ඩවුන් එක අල්ලලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හදන්නේ. ඉතින් මම ඊළඟ කැන්ඩල් එක ස්ටාර්ට් වෙද්දිම ඩවුන් සයිඩ් එකට ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්නවා. මෙතන කැන්ඩල් ලයින් දෙකක් ක්‍රොස් වෙලා තියෙන නිසා පොඩ්ඩක් ඩවුන් වෙයි කියලා මට අයිඩියා එකක් තියෙනවා මෙතන මාකට් එක. ඉතින් හරියට මොන්න කැන්ඩල් එක ක්‍රියේට් වෙද්දි මම මේ විදිහට ට්‍රේඩ් එකට එන්ටර් වුණා. ඩවුන් සයිඩ් එකට තමයි මම ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. අපි බලමු ට්‍රේඩ් එක මොකක් වෙයිද කියලා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් එක ක්‍රොස් වෙන හැරෙනවා තප්පර 40ක් තියෙනවා. අපි බලමු මොකක් වෙයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු සෙල් කැන්ඩල් එකක් හැදලා තියෙනවා පල්ලට. ඉතින් තව සෙල් කැන්ඩල් එකක් හැදෙනකොට තව තප්පර 30ක සෙල් කැන්ඩල් එකක් තියෙනවා හැදෙන්න. මොකද අපි මේක මේ chart එක බලන්නේ තප්පර 30 කැන්ඩල්ස් වලින්. ඒතර අපි ට්‍රේඩ් එක රන් කරන්නේ විනාඩියක්නේ. ඒතරත් කැන්ඩල්ස් දෙකක් හැදෙන්න ඕන ට්‍රේඩ් එක වින් කරන්න නම් ඩවුන්ස් පැත්තට. ඉතින් මම ඔයාලට කියලා දීපු කන්ෆර්මේෂන්ස් වලට තමයි guys මම ට්‍රේඩ් එක ගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙනවා. ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙන නිසා ලයින් දෙක ක්‍රොස් වෙලා කැන්ඩල්ස් තුනක් හැදලා තියෙනවා. ඉතින් තුනක් හැදලා මම පස්වෙනි කැන්ඩල් එකෙන් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වුනේ. ඉතින් අනිත් කැන්ඩල් එකත් පොඩ්ඩක් බලන් හිටියා. ඉතින් ඔයාලා එකපාරට තුනක් විතර බලන් ඉන්නතෝ හතරක් විතර බලන් ඉන්න. ඉතින් ඔන්න guys ට්‍රේඩ් එක වින් කරා. ඔයාලට බලන්න පුළුවන් $18.80ක් ප්‍රොෆිට් විදියට මගේ account එකට ආවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඉතින් මේ ස්ට්‍රැටජි කොච්චර පවර්ෆුල් ස්ට්‍රැටජි එකක්ද කියලා. ඉතින් මම හිතනවා මේ ස්ට්‍රැටජි එක ඔයාලා අනිවාර්යෙන් බෑක් ටෙස්ට් කරා කියලා. ඔයාලගේ ඩෙමෝ account වලින් ඩෙමෝ account වල බෑක් ටෙස්ට් කරලා හැමදාම කියන විදියට live account වල ට්‍රේඩ් කරන්න ගන්න ඔයාලට මේ ස්ට්‍රැටජි එක සෙට් වුණා. ඉතින් guys මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් වැදගත් දේවල් ගන්න ඇති කියලා. එහෙනම් guys ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you. හැමෝටම goodbye.